අද අපි කතා කරන්න හිතුව එක්තරා ප්‍රසිද්ධ ගාථාවක් ගැන. ගොඩක් වෙලාවකට යම්කිසි දේශනයකදී ධර්මානුකූල කටයුත්තකදී මේ ගාථාව කියලා තමයි ආශිර්වාද ලබා ගන්න. අභිවාදන සීලිස්ස කියන ගාථාව. මේ ගාථාවේ යටි කතාවක් තියෙනවා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දීගලම්බික නුවර සමීපයේ ආරණ්‍ය කුටියක වැඩ වාසය කරන සමයේ මේ දීගලම්බික නුවර එක්තරා යහළුවෝ දෙන්නෙක් වාසය කරා. ඔවුන් දෙදෙනා සාමාන්‍ය ජීවිතයෙන් මිදිලා තපස් ජීවිතයක් ගත කිරීමට කැමැත්තෙන් වනවාසී වෙනවා. ඉතින් තපස් බවට පත් වෙලා අවුරුදු 48ක් ඒ ජීවිතය ගත කරද්දී මේ තරුණ එක් තපසෙකුට මෙසේ සිතෙන්න ගන්නවා. මම මෙසේ තපස් රකිමින් සිටියොත් මගේ පරම්පරාව ගෙන යන්න උරුමකරුවෙකු නැති වෙනවා. ඒ නිසා මම තපස් තිබියට සමු දෙන්න ඕනේ කියලා. ඔහු වැඩ සිටිය තාපසාරාමයත් විකුණලා යාළුවාටත් නොකිය ඔහු ඉවත් වෙලා යනවා. ගිහිල්ලා ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට භාර්යාවකුත් සරණ පාවා ගන්නවා. ඉතින් මෙසේ ගිහි ජීවිතයක් ගත කරමින් ඉද්දි මේ දෙපළට දරුවෙක් ලැබෙනවා. මේ වෙද්දී අර යහළු තාපසතුමා වෙනත් ප්‍රදේශයක වාසය කරලා මේ දීගලම්බික නුවරට පැමිණ සිටින කාලය. මාගේ යහළු තාපසතුමා බොහෝ කල් බැහැ දකින්නත් බැරි වුණා. උන්වහන්සේගෙන් කමාව අයද දරුවවත් පෙන්වා ආශිර්වාද ලබා ගත්තා නම් වඩා යහපත් කියලා හිතලා භාර්යාවත් සමග අලුත උපන් දරුවාත් කැටුව ඔහුගේ යහළු තාපසතුමා වැඩ සිටින ආරණ්‍යට පැමිණෙනවා. තාපසතුමා බැහැ දකින්න පැමිණි ඔවුන් මුලින්ම මේ බමුණ තමන්ගේ යාළු තාපසතුමාට වැඳලා ආශිර්වාද ලබා ගන්නවා. ඔහු වඳිනකොට මේ තාපසතුමා දීර්ඝායු වේවා කියලා ආශිර්වාද කරනවා. ඉන්පසු ඔහුගේ බිරිඳත් එසේම වඳිනකොට දීර්ඝායු වේවා කියලා ආශිර්වාද කරනවා. ඉන්පසු මේ අපේ අලුත උපන් දරුවා කියා ඔහුටත් ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් දරුවාව පෙන්වනවා. දරුවා දුටුපසු තුෂ්ණිම්භූත වන තාපසතුමා කිසිවක්ම නොකියා නිහඬ වෙනවා. තමන්ගේ යහළු තාපසතුමාගේ මෙම හැසිරීම මෙම බමුණාට ප්‍රශ්නාර්ථයක් වුණා. ඒ නිසා ඔහු තාපසයාගෙන් ප්‍රශ්නය කුමක්ද යන්න විමසා සිටිනවා. තාපසතුමනි, අප වඳන කල්හි ඔබ දීර්ඝායු වේවා කියා ආශිර්වාද කළද අප දරුවාට ආශිර්වාද නොකිරීමට හේතුව කුමක් හෝ අනතුරක්ද කියා විමසා සිටිනවා. එවිට තාපසතුමා මෙසේ පිළිතුරු දෙනවා. බ්‍රාහ්මණේ, ඔබේ පුතාට අනතුරක් ඇත. ඔහු ජීවත් වන්නේ දින 7ක් පමණයි කියනවා. මේ ඇසූ මෙම යුවළ මහත් කම්පාවට පත් වෙනවා. ස්වාමීනි, අපගේ පුතාගේ ජීවිතය රැක දෙනු මැනවි. ඔහුව රැකගන්න අපට ක්‍රමයක් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එවිට තාපසතුමා පවසන්නේ මාහට නම් මෙය වැළකිය නොහැකි, නමුත් ශ්‍රමණ ගෞතමයන්ට එය කිරීමට හැකියාවක් ඇති බව ඉක්මනින්ම ගොස් උන්වහන්සේව මුණගැසෙන්න. එසේ තාපසතුමා උපදෙස් ලබා දෙනවා. මෙම බ්‍රාහ්මණය එයට එක විට කැමති වෙන්නේ නැහැ. තාපසතුමනි, මම ගියොත් මගේ තපසට එයින් හානියක් වෙයිද? ඔහු පෙරලා විමසා සිටිනවා. තාපසතුමා එවිට ප්‍රකාශ කරනවා, ඔබගේ පුතාට ස්නේහයක් තිබෙනවා නම් තපස ගැන නොසිතා වහාම උන්වහන්සේ ළඟට ගොස් විමසා බලන්න. ඔවුන් සතු ඇති කාලය දින 7ක් පමණයි. බ්‍රාහ්මණයාද තම මිතුරා කියූ පරිද්දෙන්ම බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට පැමිණෙනවා. පෙර පරිදිම ඔවුන් පළමුව ඔහු, දෙවනුව ඔහුගේ භාර්යාවත් බුදුහිමියන්ට නමස්කාර කරනවා. බුදුරජාණන් වහන්සේත් ඔවුන් දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවායි ආශිර්වාද කරනවා. නමුත් ඔවුන්ගේ දරුවාව ආශිර්වාද ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරද්දී පෙර පරිදි සිදු වුණාසේ බුදුරජාණන් වහන්සේද නිහඬ වෙනවා. ඉතින් බමුණා නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් එසේ වීමට හේතුව විමසා සිටිනවා. බුදුරජාණන් වහන්සේ දරුවාගේ ආයුෂ කෙටි බවත්, දරුවා ජීවත් වන්නේ තව දින 7ක් පමණක් බවත් බමුණාට ප්‍රකාශ කර සිටිනවා. ස්වාමීනි, මේ උවදුර වළකා ගැනීමට අපට උපායක් දේශනා කරන සේක්වායි බුදුරජාණන් වහන්සේගෙන් ඇවිටිලි කර ඉල්ලා සිටිනවා. බ්‍රාහ්මණය, ඒ වළක්වා ගැනීමට නම් එක් ක්‍රමයක් ඇත. තමන්ගේ නිවසේ මණ්ඩපයක් තනවා එහි මැද පුටු තබා ඒ වටා ආසන 8ක් හෝ 16ක් පනවා මාගේ ශ්‍රාවකයන්ට ආරාධනා කර නොනවත්වා එක දිගටම පිරිත් සජ්ජායනය කළ යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටින්නේ. මේ බමුණාත් බුදුරජාණන් වහන්සේගේ කීම පිළිගෙන එසේ කිරීමට එකඟ වෙනවා. පිරිත් මණ්ඩප තනවා සියලු කටයුතු අවසන් කර භික්ෂූන් වහන්සේලා වැඩම කර එක දිගට අතරක් නොතබා දින 7ක් පිරිත් සජ්ජායනා කරන්නට වුණා. 7 වන දිනේ සවස් යාමේ බුදුරජාණන් වහන්සේත් වැඩම කරනවා. මේ දරුවා සංසාරයේ කළ ප්‍රබල පාප කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් අවරුද්ධක නම් යක්ෂයෙක්ට හේතු සැකසෙනවා. මේ දරුවා යම් තැනක ඉපදී දින 7ක් යනකොට මේ දරුවාව බිලි ගැනීමට. ඒ නිසා 12 වසරක් වෛශ්‍රවණ දෙවියන්ට සේවය කරන්නට යෙදුණු මෙම යක්ෂයා මේ දරුවා සොයාගෙන මේ දරුවා සිටින ප්‍රදේශයට පැමිණෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයාණන් වහන්සේලා එක දිගටම පිරිත් සජ්ජායනා කිරීම හේතුවෙන් පිරිත් ශ්‍රවණය කිරීමට ඉතාමත්ම කැමති මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවිවරුන්ගෙන්
ඒ ස්ථානය අතොරක් නැතිව පිරෙනවා. ඉතින් මෙම යක්ෂයාට මෙම දරුවා ළඟට කිට්ටු වෙනවා තියා හිතන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහු ඈත සිට බලාගෙන සිටිනවා. ඔහුට මෙම දරුවා බිලි ගැනීමට ලැබෙන්නේ දින 7ක් පමණයි. 7 වෙනි දිනයේ පිරිත් සජ්ජායනා කිරීම නිසා මෙම යක්ෂයාට දරුවා ගොදුරු කර ගැනීමට හැකියාවක් නම් ලැබෙන්නේ නැහැ. ඔහු ඉතාමත් කේන්තියෙන් යන්නට යනවා. 8 වැනි දිනයේ උදෑසන බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් මේ දරුවා පෙන්වා ආශිර්වාද ලබා ගන්නට බමුණා කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ එවිට දරුවාට දීර්ඝායු වේවා කියලා ආශිර්වාද කරනවා. බමුණ නැවතත් විමසනවා මේ දරුවාට කොතරම් කාලයක් ජීවත් විය හැකිද යන්න. එවිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අවුරුදු 120ක් ඔහු ආයු වළඳන බවයි. ඒ හේතුව නිසා ඔහු ආයුවර්ධන කුමාර නමින් නම් කරනවා. මේ ආයුවර්ධන කුමාරයා වැඩිමහල් වියට පත් වුණාට පස්සේ තවත් උපාසකවරු 500ක් සමග බුදුරජාණන් වහන්සේ හමුවට එනවා. ඔහුදුට බුදුරජාණන් වහන්සේ සත් දිනකින් මරණයට පත්වීමට නියමිතව සිටු කුඩා කුමාරයාගේ වයස අවුරුදු 120ක් ආයු වැළඳීමේ හේතුව දේශනා කළ ගාථාව තමයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. වෘද්ධ 3ක් ගැන මේ ධර්මයේ සඳහන් වෙනවා. ජාති වෘද්ධ, ගුණ වෘද්ධ, වයෝ වෘද්ධ කියලා. යමෙක් ගුණ වෘද්ධද, ගුණයෙන් වැඩිමහල්ද, එවැනි ගුණවතුන්ට, සිල්වතුන්ට ගරු කරන, නමස්කාර කරන, ඒ වගේම අප උපස්ථාන කරන අයට ධර්මතා 4ක් වර්ධනය වන බව පෙන්වා දෙනවා. එනම් ආයුෂය, වර්ණය, සැපය, බලය. තමන්ගේ යහළු තාපසතුමාගේ ගුණයක් දැකලා, සීලයක් දැකලා අප උපස්ථාන කරන්න ගරුසර දක්වන්න ගිය හේතුව නිසා තමයි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පවා එම බමුණාට අවස්ථාවක් ලැබෙන්නේ. ඒ වගේම දින 7කින් මිය යන්නට සිටි දරුවාගේ ආයුෂය, වර්ණය, සැපේ, බලය ලැබීම පවා උපමා කරගෙන තමයි මෙම අභිවාදන සීලිස්ස ගාථාව දේශනා කොට වදාළේ. මෙම දේශනාව අවසානයේ ආයුවර්ධන කුමරා ඇතුළු උපාසකවරු 500ක් සෝතාපන්න ඵලයේ පිහිටනවා. අදත් අපගේ කතාව වැදගත් කියලා හිතනවනම් අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිහින් එන්න.